මොකෙද කියලා දන්නේ නැහැ බලන්න ෆොටෝ එක ගහගෙන පස්සේ හොයලා බලන්න. අනේ මම ඔලිව වලින් ඉන්නේ. ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් ආවා. අද good morning කියලා පටන් ගන්න දෙන්නේ පට්ට දවාලේ ඉන්නේ. දවාලේ නෙවෙයි ලාව කියලා. 3:20යි. ඔයගොල්ලෝ අපේ නකල්ස් වීඩියෝ කලින් දෙකක් එන්න ඕනේ. දෙක බැලුවා නම් මේ තුන්වෙනි එක. දැන් අද අපි යන්නේ තුන් හිස්ගල. හැබැයි අර කලින් ආපු ගමන නෙවෙයි. මේ අද අපි ආයෙ ගෙදර ඉඳලා ආයෙ අද උදේ ඇවිල්ලා අද කෙලින්ම තුන් හිස්ගල නැගලා අද කේම්පි වල ඉන්නවා රැයට. ඉඳලා හෙට තමයි අනිත් පැත්තට යන්නේ. අට්ටිය. මේ ඉන්නේ ගිය පාර හොම්බෙන් ගිය කට්ටිය. නෑ හොම්බෙන් ගිය එක්කෙනා. ලැජ්ජ නැතුව දෙවෙනි පාරටත් ඇවිල්ලා ආයෙ හොම්බෙන් යන්න ඇවිල්ලා. ලැජ්ජා මොකද්ද අපි දන්නේ. තාපොඩේ මං වෙන්න ඒ කියන්නේ ඉන්නේ. ඒ තමයි ආතුම්මා මගේ. එනසාල් වගා. මහතුම්මාම ඉන්නවා. අද අපි මහතුම්මාමගේ වාඩිය තමයි අද රැට ඉන්නේ. අපි දැන් තුන් හිස්ගල නැගලා ආයෙ පල්ලට බහලා යන කේම්පි වල අපි බෑග් එක හැම ඔක්කොම කේම්පි වල තියලා ආවේ. මහතුම්මාම ඉන්නවා ඒ ටික බලාගෙන. අපි කලින් පාර එනකොට සම්පූර්ණ මේ ඔක්කොම දෙත බරිද වෙලා දැස්සේ තමයි ආවේ. ඔව් එරි ගියේ. අද දේශගුණේ සම්පූර්ණ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. හොඳටම පායනවා. දැන් 3 ගානක් වෙලා. අපි බලමු කීයට නැගින්න පුළුවන් වේද කියලා. තුන් හිස්ගල අපි දැන් මේ පැත්තෙන් තමයි කේම්පි වලින් නම් ආවේ. අපි එදා මෙතනින් මේ පාරට ගියේ. අපි දූලියල කැම්ප් කරපු වෙලාවේ දැන් අද අපිට යන්න තියෙන්නේ මෙතනින් ඇහැලා තියෙන අනිත් පැත්ත පාරේ. ඒ පාරෙන් ගිහිල්ලා ඒ පැත්තෙන් යන්න පුළුවන්. තව ගිනි කෙලියාව පතන පැත්තට යන්න පුළුවන්. අනිත් සයිඩ් එක තුන් හිස්ගල පැත්තට යන්නත් පුළුවන්. දැන් අපි අද යන්නේ ලස්සන අර කොළ මල් වලින් මල් නෙමෙයි අර සම්පූර්ණ රතු පාට ලස්සන ගස් වලින් පිරිච්ච ලස්සන පාරාදීසයක් වගේ තුන් හිස්ගල බලාගෙන අපි ගිහින් බලමු මොන වගේද කියලා. අද අපිට හම්බෙච්ච වෙදර් එක නියමයි. ඒ කියන්නේ අර ග්ලූමි ගතියක් නැහැ. වෙලාව දැන් හවස 3ට විතර ඇති. අර ලොකු අවශ්‍යයක් නැතිනම් පාඩු යන්න පුළුවන්. මහතුමාමගේ පිළිගැනීමක් හමුණා අපිට මගදී. මේ මහතුමාමගේ අත්තකුරු අනිවාර්යයි. ඒකද මහතුන් කියලා දාලා තියෙන්නේ. නෑ මහතුමාමගේ අත්තකුරු තමයි ගෙදරලි. කේම්පි වල ලියලා තින්නේ ඔය අත්තකුරුම. මහතුන්. මේක ලියලා තින්නේ ලොකු බිම්මලක. මොනවද? බිම්මලක් නෙමෙයි මේක. ඒක අසලද නේද? ඔව් බිම්මලක් වගේ එකක් අර හැදෙන්නේ එහෙම. මම දන්නේ ඔය කියන්නේ. මම හරියටම දන්නේ නැහැ. කකුලට වැටුණාද?
අර දැන් අපි තුන්ගිස්ගල හිටුවෙන් ඉන්නේ. ඒ කියන්නේ අර කන්ද නැග්ම නැගලා දැන් අපි අර කන්ද දිගේ තුන්ගිස්ගල ටීක් එක හොයාගෙන යනවා. අම්බුරු බලපන් කියලා කියේ බලපන් කියලා නේ. ශාමේනික මාරුවා. එමියා. ඔද? තුන්ගිස්ගල ෆස්ට් වීව් එක. මට ඉතින් එතනින් යාර කතා වෙන්නේ. අර දින පාර. ඕකේ. අපිට දැන් තමයි තුන්ගිස්ගල වීව් එකක් බලා ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අපි ආපු පැත්තට තුන්ගිස්ගල අර මොකද්ද හේමචන්ද්‍ර වාඩියට වගේ ලස්සනට පේන්නේ නැහැ. දැන් තමයි පොඩ්ඩක් ලස්සනට තුන්ගිස්ගල පේන්නේ. ඒකට යන්න තියෙනවා. අද අපිට මාරම සතුටුයි. මොකද අපි ඊපාර කලින් වීඩියෝ දෙකේම ඒ කියන්නේ අපි ඊපාර ආපු වෙලාවේ සම්පූර්ණ අපිට වැස්ස නැති වීව් එකක් කිසිම තැනක හරියට බලා ගන්නවත් දුන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඉක්මන් කරලා තුන්ගිස්ගලට යන්න ගන්න. මොකද තව හවස් වෙන්න ගත්තොත් අපිට අර තියෙන ලස්සන වීව් එක මගහැරෙන්න ඉඩ තියෙන හින්දා අපි ටිකක් ඉක්මනට තුන්ගිස්ගලට දුවනවා. ආය පල්ලමත් තියෙන බලාගෙන අර තිබ්බ මහන්සිය කොහෙ ගියාද නැහැ. අතෙන් අර ලස්සන තුන්ගිස්ගල view එක දැක්කට පස්සේ මම ඩබල් එක යන්නේ. එයාට ඩබල් එක යන්න කියලා තියෙන්නේ. නතර වෙන්න දෙන්නේ නැහැ. බලාගෙන ඉතින් තියෙන හැමතැන මේ පැත්තෙන් අපිට චූටිට පේනවා අලහෙන වාඩි. එහෙම නැත්නම් හේමචන්ද්‍ර වාඩි. මේ පැත්තෙන් ඔය අත පේන්නේ එතන ගහට එහා පැත්තේ ගිලිකේනියාව පතන පැත්ත. එතනින් පල්ලේ තමයි අපි කලින් හිටපු දුවිල්ල තියෙන්නේ. ඒතර ටිකක් අමාරුයි. මොකද එලෙවේෂන් එක පොඩ්ඩක් වැඩි. Pixel knuckles over the knuckles skill නම හදෙන්නේ. ඒ 1900 ඉඳලා 1800 ගණන් මේවා කඳුරේ තියෙනවා. 1950 වගේ වැඩක්. මේ පැත්තෙන් කොම්බානි. මේ තියෙන්නේ තුන්ගිස්ගල. අන්න දෙන්න. ආම්බේ. ඉතින් දෙයක් තියෙනවා. ඔහෙනේ ගියා කියලා බලන්න. ආයෙත් ඉස්සෙල්ලා මම තුන්ගිස්ගල පේනවානේ යනවා ඉවරයක් නෑ වගේ. ආවරක් බෑ. තුන්ගිස්ගල චුට්ටකින් මේ පැත්තෙන් ඉර බැහැලා යනවා. අපි ඊට කලින් පේන තුන්ගිස්ගලට යන්නේ. Apa? Ya. Ada lagi? Ada batu ni? Abi ayah anak ada juga ya?
අන්තිම ටික නැගින්නේ. දැන් ටික තමයි කියන මොකද? ගස් අතරින් යන්න ගියාම ගස් එහෙර මෙහෙර කරා යන්න ඕනේ. උණගත් පොඩ්ඩක් සැරයි. මේ හිර යන්නේ. ඔන්න අපි තුන්විස් ගල පීක් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. පීක් එක දැන් ගහක් උඩ ඉන්නේ. පීක් එක තියෙන්නේ තන්නහර හරි. ඉතින් අපි පොඩ්ඩක් එතන මෙහාට ඇවිල්ලා. එන්න මේ පැත්තෙන් යට පේනවා පල්ලේ ඉන්න මේ විදියට ලකේ ගල් කඳු සෙට් එක. මේ පැත්ත නම් හරියටම දෙකක් නෑ මොකද්ද පේන්නේ කියලා. මේ ගොම්බානේ පැත්ත සම්පූර්ණේ වැහිලා තියෙන්නේද? දැන් වෙලාව 5:50 විතර ඇති. දැන් අපි ඔහොම කැම්පිය වලට යනවාද? රෑ කැම්පිය වල තමයි අපි රෑ පහන් කරන්නේ. බලමු මාතුමාව අපිට මොනවද දන්නේ නැද්ද හදලා තියෙන්නේ. මාතුමාවට යන්නේ. සමන්නයක් හදලා තියෙනවා කිව්වා. කොහමද අපි යන්න නම් එපා කිව්වා අපිට. ඒ වුණාට මම දන්නවා මාතුමා අපි කියන එක අහන්නේ. එයා කොහොමවත් අර මේ එන හැමෝටම සංග්‍රහ කරන්න එයා මාර කැමැත්තෙන් ඉන්නේ. ඒ වුණාට අර එන කට්ටිය පෙලක් කට්ටිය එයාගේ අතේ තියෙන උස්සන් යන සයිස් එකේ මිනිස්සු ඉන්නේ. එහෙම කරන්න එපා එනකොට. හොඳ නිහතමානී මිනිස්සෙක්. ඒ පැත්තෙන් මේ විදියට ලකේ ගල කඳු සෙට් එක පේනවා. තව කඳු ගොඩාක් පෙනි තිබ්බ දැන් නම් මොකුත් නැහැ. සම්පූර්ණ වීඩියෝෙන් ඇහිලා තියෙනවා. දැන් මං ඉන්නේ මිනිස් ගල පීක් එකකට උඩින් පීක් එකේ ඉස්සම ගහේ. අම්මා දැන් ටිකට කලිවර වෙනවා තියෙන්නේ. දැන් අපි කලිවර වෙනවා. කටි වැඩ. එදා අද අපි මොකද කරන්නේ? අද ෆ්‍රී එකේ ඉන්න. අද මම උයන්න ඕනේ. මේක නේ දාන්න. දාන්න. ඔබ හොදන්නේ. මහතුමා මේ කුස්සියද බරට වැඩ කට්ටිය. මේක අමතර ලිපා. අමතර එක්ස්ට්‍රා එක. මහතුමා නෑමන් ගියා ගින්දර ලිපේ හදන්න නෑ මේ සුදුසුස් වගේ. මෙන්න අපේ සෝමිත් තියනවා. මේ බත් එක දෙනවා. මේ සොසේජස් දෙනවා. සොසේජස් දෙනවා. මේ පරිප්පු හදනවා. මේ පරිප්පු හදනවා. මම උදරගෙන ඇවිත්. තව නොද දෙන්නේ නැනේ දොමින් කෑම එකට. දේවසෑ. ඉතින් අපේ බත් එක මහතුමා මගේ රස සැමන් කරිය. මේ සොසේජස් අර පරිප්පු ටික දෙනවා දෙන්න. සෝයා මීට්. ඉතර වටිනවා. අපි කන්න යන්නේ. අපි කන්න යන්නේ. තම් බෙදලා දෙන්න. දන්නේ දැන් කැමති එකක් කරන්න හරි කමන්නේ කමන්නේ පඩයි මොකද කියන්නේ අර කීපේ වොන්දි ආයි ළමයි ස්ටෝරි ගාමයි අද අපි නැගිට්ටා කේම් ෆියුලේ මහතුමා වගේ බවන
කේම්පි වලට ආවට පස්සේ නාන්න එහෙම මාම වදපු පොඩි පීල්ලක් තියෙනවා මේ හරිය. ඉවසිතක් කේම්පි. ඔන්න අපි නගල්සල තුන්ගිස් ගල ගමන අද කේම්පි වලින් ඉවර කරනවා. මොකද අපි ආපු ටිකයි කලින් ඊයේ ආපු ටිකයි ඔක්කොම කලින් වීඩියෝ දෙකේ තියෙනවා. ඒත් අපිට දන්න දෙයක් නෑ ඒ ටික. වීඩියෝ අපි කේම්පි වලින් නවත්තනවා. මේක තමයි අපි රෑ පහන් කරපු කේම්පි වාඩිය. මම හිතන්නේ මේ කේම්පි වාඩිය ගිහම ලංකාවේ කවුරුත් දන්නේ නැති කෙනෙක් නෑ. ඕන කෙනෙක් දන්නවා. අන්න අපි කේම්පි වාඩියට මහතුමාට සමු දීලා අපි මෙතන යන්න හදන්නේ. ගොඩක් ස්තුතියි. ඇත්තරම කේම්පි වලට සමු දීලා ආවට අර නිකන් ගෙදර දාලා යනවා වගේ සීන් එකක් ආවේ. අන්තිමට මමත් පොඩ්ඩක් ඉමෝෂනල් වුණා. අපි ආයෙමු. Udah gak keluar. Pasti mau gak